සුබ දවසක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා මෙස්සිසිල ආධ්‍යාත්මික භාවනා පුහුණු වැඩසටහනත් සමග සම්බන්ධ වන අපේ වාසනාවන්ත පින්නතුන් ලෝපුරා සිටින හැම දිනාටම. ඉතින් අද දවසේ අපි මේ සාකච්ඡා කරන්නට යන්නේ වර්තමාන ලෝකයේ බොහෝ පිරිසකට තිබෙන ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කරන්නට යන අවස්ථාවක්. ඒක තමයි අපිට මේ දින කීපය පුරාවටම අපි මේ වැඩසටහන ආරම්භ කළාට පස්සේ අපිට ආපු මේ ගැටලුවක් තමයි ගොඩක් අයට ආපු ගැටලුවක් තමයි අහනව හැමෝම අපි කොහොමද මේ භාවනාවේ කර්මස්ථානයක් තෝරගන්නේ? භාවනා කර්මස්ථානයක් අපි කොහොමද තෝරගන්නේ කියන එක පිළිබඳව ගොඩක් අය අහන ප්‍රශ්නයක්. මොකද ඒ පිළිබඳව ලොකු අවබෝධයක් අධ්‍යයනයක් අපේ පින්නතුන්ට නැති නිසා මම කල්පනා කළා අපි මේ සම්බන්ධව සාකච්ඡා කළ යුතුයි කියන කාරණේ පිළිබඳව. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ මේ භාවනාවේදී අපි කොහොමද කර්මස්ථානයක් හරියටම තෝරගන්නේ? භාවනා කර්මස්ථානයක් හරියටම තෝරාගෙන අපි කොහොමද භාවනාව ආරම්භ කරන්නේ කියන මාතෘකාව සම්බන්ධව තමයි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපේ පින්නතුන් මේක අහලා ඔයගොල්ලන්ට මේ සම්බන්ධව තියෙන ගැටලු තිබෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ WhatsApp group එකට හෝ එහෙම නැත්නම් මේ වීඩියෝ පටේ කමෙන්ට් එකක් විදියට යොමු කරන්න පුළුවන්. මම ඒ සඳහාත් ඔයගොල්ලන්ට අවශ්‍ය කරන උපදෙස් ලබා දෙන්නට සූදානම්ෙන් සිටිනවා. ඉතින් මම මෙන්න මෙහෙම කතාවක් ඕගොල්ලන්ට පළවෙනියෙන්ම කියන්නම් මේ භාවනාව සම්බන්ධව කර්මස්ථානයක් තෝරා ගැනීමේ අභිලාෂයෙන් සිටින පින්නතුන්ට. මෙන්න මෙහෙමයි. දැන් අපේ මනසට වගේම අපේ කයට ලෙඩ හැදෙනවා. දැන් අපි දන්නවනේ. එතකොට මේ මනසටයි කයටයි කියන දෙකටම ලෙඩ හැදෙනකොට අපි කයට ලෙඩ හැදෙනකොට කයට අවශ්‍ය කරන බෙහෙත් ගන්නවා. එතකොට මනසට ලෙඩක් හැදෙනකොට මේ මනසට ලෙඩ හැදෙනකොට ලෙඩ වලට බෙහෙත් ගන්නවා. එතකොට මේ මනස හා කය කියන දෙකේදීම අපි බෙහෙත් ගන්න දෙවිදිහකට. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම දැන් අපි දන්නවා කයට ලෙඩ හැදෙන එකට අපි බෙහෙත් ගන්නකොට අපිට හෙම්බිරිස්සාව, කැස්ස, උණ මේ වගේ එක එක ලෙඩ හැදෙනවා. එතකොට සමහර වෙලාවට අපිට හෙම්බිරිස්සාව හැමදාම හැදුනාම හෙම්බිරිස්සාව තියෙන්නේ නැහැ නේද? එතකොට කැස්ස හැදුනා කියලා කැස්ස හැමදාම තියෙන්නේ නැහැනේ. උණ හැදුනා කියලා උණ හැමදාම තියෙන්නේ නැහැනේ. එතකොට මේ හැම ලෙඩක්ම අපිට තියෙන්නේ ටික කාලයක. අපි එතකොට කැස්සක් හැදුනාට පස්සේ කැස්සට බෙහෙත් ගන්නවා. හෙම්බිරිස්සාවක් හැදුනාට පස්සේ හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නවා. උණක් හැදුනාම උණට බෙහෙත් ගන්නවා. මේ කයට හැදෙන ලෙඩ. එතකොට මේ ලෙඩක් හැදුනාට පස්සේ අපි කරන දේ තමයි ඒකට අදාළ කරන බෙහෙත ගන්නවා. එතකොට කවුරු හරි කෙනෙක් හෙම්බිරිස්සාව හැදිලා ඉන්න වෙලාවට කැස්සට ගන්න බෙහෙත් ටිකක් බොන්නේ නැහැනේ. අපිට උණක් හැදිලා ඉන්න වෙලාවට අපි හෙම්බිරිස්සාවට බොන බෙහෙත් ටිකක් බොන්නේ නැහැනේ උණ හැදුනහම නේද? එතකොට මේ කයට ගන්නේ ඒ ලෙඩේට අදාළ කරන බෙහෙත් ඒ අවස්ථාවට අපි ගන්නවා. එහෙමනේ අපි කරන්නේ සාමාන්‍යයෙන්. එතකොට දැන් අපි ලෙඩක් හදුනහම කයට මොකද්ද කරන්නේ ඉස්සල්ලාම? එතකොට මම ඔයගොල්ලන්ගෙන් අහනවා ඉස්සල්ලාම කරන දේ තමයි හෙම්බිරිස්සාවක් කියලා දැනගත්තාට පස්සේ තමයි අපි මේ හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නෙ නේ. හෙම්බිරිස්සාවක් කියලා දැනගත්තාට පස්සේ අපි හෙම්බිරිස්සාවට ගන්න ඕනේ බෙහෙත මොකද්ද කියලා දන්නවා. අපි ඒකට එක්ක විටමින් C එකක් ගන්නවා. එහෙම නැත්නම් ඒකට අදාළ කරන කසාය ටිකක් තම්බලා බොනවා. එතකොට මේ වගේ අපි දන්නවා හෙම්බිරිස්සාවක් තමයි මට හැදුනේ. ඒ නිසා මම මේ හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න ඕනි කියලා ඉවර වෙලා දැන් හෙම්බිරිස්සාවට අදාළ කරන බෙහෙත ඔයගොල්ලෝ ගන්නවා. කැස්සක් හැදුනොත් දැන් මට හැදිලා තියෙන්නේ කැස්සක්. එතකොට මට මේ කැස්සට ගන්න ඕනි මොකද්ද වෙනිවල් ගැට් එකක් තම්බලා බොන්න ඕනේද? එහෙම නැත්නම් සිරප් එකක් බොන්න ඕනේද? මොකද්ද බොන්න ඕනි කියලා අපි දන්නවා. ලෙඩේ හඳුනා ගන්නවා, ලෙඩේට බෙහෙත දන්නවා. අපි කරන දේ තමයි ලෙඩේට බෙහෙත ගන්නවා. ලෙඩේ හොඳ වෙනවනේ. උණක් හැදුනොත් සමහර උණ තියෙනවා අපිට කසාය ටිකක් බීලා හොඳ කරගන්න පුළුවන් උණ. ඒකට අපි දන්නවා උණක් හැදුනට පස්සේ පැන්ඩෝල් පෙත්තක් බිව්වොත් මේක අඩු වෙයි. ඔළුවේ කැක්කමක් හැදුනොත් පැන්ඩෝල් පෙත්තක් බිව්වොත් මේක අඩු වෙයි. එහෙම නැත්නම් දොස්තර කෙනෙක් ගිහිල්ලා හම්බෙලා බෙහෙත් ටිකක් ගන්න ඕනි කියලා අපිට දැනුණාට පස්සේ අපි මේ කය ලෙඩ සනීප කරගන්නවා නේද? එහෙනම් භාවනාව කියලා කියන්නේ කයේ ලෙඩ සුවපත් කරන තැනක් නෙවෙයි. භාවනාව කියලා කියන්නේ
මනස ලෙඩ සුවපත් කරන තැන. හරි සරලයි හොඳට බලන්න කල්පනා කරලා. ඕගොල්ලෝ කයට ලෙඩක් හැදෙනකොට හෙම්බිරිස්සාවට අදාළ කරනකොට හෙම්බිරිස්සාව හැදුනා කියලා දැනගත්ත නිසා නේද හෙම්බිරිස්සාවට බෙහෙත් ටික බිව්වේ. ඒ බෙහෙත් ගැන දැනගෙන හිටපු නිසා. දොස්තර හෙම්බිරිස්සාවක් හදනකොට දොස්තර කෙනෙක් ගාවට යන්නේ නැත්තේ. ඔබ හෙම්බිරිස්සාවට ගන්න ඕනි බෙහෙත හරියටම දන්න නිසා. ප්‍රත්‍යක්ෂයෙන් දන්න නිසා. ඒක බිව්වම හොඳ වෙනවා කියලා. ගෑස්ට්‍රික් හැදුනට පස්සේ ගෑස්ට්‍රික් වලට දන්න බෙහෙත් ටික බීලා හොඳ කරගන්න බැරුවොත් දොස්තර කෙනෙක් ගාවට යන්නේ නේද? එහෙනම් අපේ මේ මනස ලෙඩෙත් මෙන්න මේ වගේ දෙයක්. හරි සරලව තේරුම් ගමු අපි. මනසට දැන් මම කියනවා අපේ පින්වතුන් සමහරලාට කියනවා හාමුදුරුවනේ මම මෛත්‍රී භාවනාව තමයි මගේ කර්මස්ථාන විදිහට තෝරාගෙන ඉන්නේ කියලා. සමහර කෙනෙක් කියනවා හාමුදුරුවනේ මම ආනාපාන සති භාවනාව තමයි කර්මස්ථාන විදිහට තෝරාගෙන තියෙන්නේ. හාමුදුරුවනේ මම මරණානුස්සති භාවනාව තමයි මගේ කර්මස්ථාන විදිහට තෝරාගෙන තියෙන්නේ කියලා කියනවා. ඒකට එක එක්කෙනා එක එක තම තමන් කැමති විදියට හෝ තමන්ට ගැළපෙන විදියට මොකක් හෝ මාතෘකාවක් තෝරාගෙන ඉන්නවා. මම ඕගොල්ලන්ගේ මෙන්න මෙහෙම අහනවා. ඕගොල්ලොන්ට හැදෙන්නේ මනසට හැදෙන්නේ එකම එක ලෙඩයිද? ඕගොල්ලන්ට කයට හැදෙන්නේ එක ලෙඩක් නම් ඕගොල්ලොන්ට මේ බෙහෙත විතරක් ළඟ තියාගත්තාම ඇතිනේ. මට හැදෙන්නේ හෙම්බිරිස්සාව විතරයි කියලා දන්නවා. ඒ හෙම්බිරිස්සාවට විතරක් බෙහෙත් ළඟ තියාගත්තාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. කොහේ හරි ඕගොල්ලෝ ගමනක් යනවා. දවස් 10ක විතර ගමනක් යනවා. ඒ ගමනක් යනකොට ඕගොල්ලොන්ට heart attack තියෙනවා. heart attack එකට පෙති තියෙනවා. නේද? ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ට හැදෙන්නේ heart attack විතරයි කියලා. එතකොට මේ ගමන යනකොට ඕගොල්ලෝ ඒකට අදාළ කරන බෙහෙත් ටික අරගෙන යනවා. ඕගොල්ලන්ට විශ්වාසයි මේ ලෙඩේ ආවට පස්සේ මට මේ ලෙඩේ විතරයි එන්නේ. ඒ නිසා මම මේ බෙහෙත් ටික විතරයි මල් ළඟ තියෙන්න ඕනේ කියලා. එතකොට මේ ගමන ගියාට පස්සේ ඕගොල්ලන්ට බැරි වෙලාවක් මේකට විතරයි බෙහෙත් තියෙන්නේ. ඒ විතර කොහෙවත් බෙහෙත් නැහැ. ඕගොල්ලන්ට ඒ heart attack හැදෙනකොට උණක් හැදුනොත් හොඳ. ඕගොල්ලෝ ඒ උණෙම මැරෙන්න පුළුවන්. ඒ උණට බෙහෙත් නැහැ. අරකට විතරයි බෙහෙත් ළඟ තියෙන්නේ. මේ වගේ තමයි හිතට. මේ හිත පින්නතුනි අපි සංසාරේ පුරුදු කරපු හිතක් තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට අපිට තරහා ඉන්න පුළුවන් හිතට. හරි. දැන් හිතන්නකො තරහා එන කෙනා මෛත්‍රී භාවනාව කර්මස්ථානයක් විදිහට තෝරාගෙන බෙහෙතක් විදිහට තියාගෙන ඉන්නවා. ඒක හරි කියන්නකො. හැබැයි මෙයාගේ හිතට මේ තරහ විතර දෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට මේ පිළිබඳව විශ්වාසයක් නැති භාවනාව පිළිබඳව විශ්වාසයක් නැති පින්පව් පිළිබඳව විශ්වාසයක් නැති කුසල කුසල් පිළිබඳව විශ්වාසයක් නැති වෙන්න බැරිද අපේ මනසට? ඕනම වෙලාවක වෙන්න පුළුවන් නේ. බුදු ධම්ම සංඝය පිළිබඳ රත්නය පිළිබඳව විශ්වාසයක් නොමැති වෙන්න බැරිද අපේ මනසට? ඕනම වෙලාවක පුළුවන් නේ. එතකොට අපිට රාගික සිතුවිලි ඇති වෙන්න බැරිද අපේ සිතට? එන්න පුළුවන් නේ. එතකොට අපිට මෝහ සහගත සිතුවිලි අපිට ඇති වෙන්න නැති වෙන්න පුළුවන්ද? එහෙම වෙන්නේ නැහැ නේද? එතකොට මොකක්ද මේ වෙලා තියෙන්නේ? මේ කර්මස්ථානයක් තෝරා ගැනීමේදී අපි පළමුවෙන්ම තේරුම් ගන්න ඕන දේ තමයි මේ අපි ගන්න ලෙඩකට බෙහෙතක්. මොකක්ද මේ අපේ මනසේ තියෙන ලෙඩේ සුවපත් කරගන්න අවශ්‍ය කරන බෙහෙතකුයි තියෙන්නේ. ඒ නිසා අම්මේ තාත්තේ දරුවනේ මේ භාවනාවේ ඔබ දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම් මතක තියාගන්න මේ මනසට හැදෙන්න එක ලෙඩක් විතරක් නෙවෙයි. මනසට ලෙඩ ඕන තරම් ඕනම වෙලාවක ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මොකක්ද අපි මේ කරන්නේ? භාවනාව කියලා කියන්නේ පළවෙනිම දේ තමයි අපි මෙච්චර කාලයක් කරපු දේ තමයි අපි අපේ ජීවිතේ අපේ මනසට ගැටලුවක් ආවට පස්සේ තරහක් ආවට පස්සේ අපි මොකද්ද කළේ? තරහක් ආවට පස්සේ අපි ඒ තරහ සිතුවිල්ල අපේ මනසට ආවා කියලා දන්නේ නැති නිසා මට මේ ආවේ තරහ සිතුවිල්ලක් කියලා නොදන්නාකම නිසා අපි මොකද්ද කරේ? අපි ඒ තරහ සිතුවිල්ල අපේ මනසට එනකොටම අපිට අඳුර ගන්න බැරි වෙච්ච නිසා අපි ඒ ලෙඩේට ඒ තරහ සිතුවිල්ලට බෙහෙතක් නොදුන්න නිසා අපි මොකද්ද උනේ? ඒ නිසා නැවත ප්‍රතිවිපාක වලට මුහුණ දුන්නා. තරහ සිතුවිල්ලක් ආවට පස්සේ තරහ ඊගාවට අපි ඒක බද්ධ වෛරයක් බවට පත් කරගෙන ඒකට අදාළ කරන දේවල් වලට ක්‍රියාත්මක වෙලා අපි ලොකු ව්‍යසනයක් සමහරට අපේ ජීවිතේ මේක ඉස්සලා කරගෙන තියෙන්න පුළුවන්. එතකොට මොකද්ද? මේ මට දැන් තරහ සිතුවිල්ලක් ආවේ කියලා මේ මොහොතේ මට අඳුර ගන්න පුළුවන්කම තියෙනවා නම් අර
මට දැන් හැදිලා තියෙන හෙම්පිරිස්සාවක් කියලා අපි අඳුරගෙන ඒ හෙම්පිරිස්සාවට සමහන් එකක් බොනවා වගේ මට දැන් තියෙන්නේ ඔළුවේ කැක්කුමක් හැදුනේ කියලා දැනගෙන ඒ ඔළුවේ කැක්කුමට පැන්ඩෝල් පෙත්තක් බීලා ඒ මොහොතේ ඔළුවේ කැක්කුම හොද කරගන්නවා වගේ අපිට පුළුවන් නම් දැන් මට ඇවිල්ලා තියෙන්නේ තරහසාගත සිතුවිල්ලක් කියලා ඒ සිතුවිල්ල මැඩපවත්වා ගන්න ඒ වෙලාවට මෛත්‍රිය වඩන්න පුළුවන් නම් ඒ වෙලාවෙම වඩන්න පුළුවන් නම් ඒ තරහ සිතුවිල්ල මැඩපවත්වා ගන්න පුළුවන් නම් ඒක තමයි භාවනාව කියලා කියන්නේ. එතකොට හිතන්නකො කෙනෙක්ගේ හිතට තරහ සිතුවිලි විතරක් නෙවෙයිනේ. තව තරහ වගේම තව කෙනෙකුට රාග සිතුවිල්ලක් එන්න පුළුවන්. එතකොට මට ආවේ දැන් රාග සිතුවිල්ල කියලා දැනගෙන ඒ රාග සිතුවිල්ල මැඩපවත්වන්න මෛත්‍රී කරලා හරියන්නේ නැහැ. දැන් අපට ආවේ රාග සිතුවිල්ලක් නම් රාගයක් නම් ඒ රාගය මැඩපවත්වන්න මෛත්‍රී මේ දීලා වැඩක් නැහැ. ඔළුව කැක්කුමක් නම් හෙම්බිරිස්සාවට බොන බෙහෙත් දීලා වැඩක් නැහැ. එහෙනම් ඒ වෙලාවට අපිට තියෙන කර්මස්ථානේ වෙන එකක්. කායගත සතිය යෝහෝ නේද ඒ වගේ අපිට අදාළ කරන කර්මස්ථානයක් ළඟ තියෙන්න ඕනේ. එතකොට රාගික සිතුවිල්ලක් ආවහම රාගික සිතුවිල්ල මැඩපවත්වන්න අවශ්‍ය කරන බෙහෙත තියෙන්න ඕනේ. වෛරී සිතුවිල්ලක් ආවම වෛරී සිතුවිල්ල මැඩපවත්වන්න බෙහෙතක් තියෙන්න ඕනේ. එහෙමනේ. එතකොට අපිට ශ්‍රද්ධාවක් උපදින්නේ නැත්නම් මේ භාවනාව පිළිබඳව තීන මිද්‍යක් කම්මැලි සහගත ස්වභාවයක් නම් එන්නේ. ඒ පිළිබඳව අවිශ්වාසයක් එන සිතුවිල්ලක් ආවොත් අපිට මුලාවක් ආවොත් මෝඩකමක් ආවොත් ඒ වෙලාවට අපි බලෙන් මේ කියන කායගත සති භාවනාව හෝ ඒ වගේ භාවනාවක් කරන්න ගිහිල්ලා හෝ මෛත්‍රී භාවනාව වඩලා හරියන්නේ නැහැ. ඒකට හිතට විශ්වාසයක් දෙන්නට ඕනේ මම මේ කරන්නේ කුසලයක් මම මේ කරන්නේ භාවනාවක් මට මේකෙන් ප්‍රතිඵලයක් තියෙනවා කියලා. එතකොට එතනට ගේන්න ඕනේ අපිට විශ්වාසයක් දෙන අනුස්සති භාවනාව බුදුගුණ භාවනාව මේ වගේ භාවනා ක්‍රමයක්. ඒ තුලින් Tamanගේ හිතේ විශ්වාසය ගොඩනගෙන්නට ඕනේ. එතකොට මේ පෘථග්ජන මිනිස්සුන්ගේ හිත තුළ එක මොහොතක එක ෂණයක ඇති වෙන මේ කියන ක්ෂණයක් පාසා ඇති වෙන සිතුවිලි වෙනස්. එක වෙලාවක රාග සිතුවිල්ලක් එනවා, තව වෙලාවක මෝහ සිතුවිල්ලක් වෙනවා, තව වෙලාවක දේශ සිතුවිල්ලක් එනවා. ඒකට මේ වගේ එක එක මොහොතට එක එක අවස්ථාවට ඇති වෙන සිතුවිලි වෙනස්. එහෙනම් මතක තියාගන්න අපිට එක කර්මස්ථානයක පමණක් රැඳිලා ඉන්න පුළුවන් කමක් නැහැ. කර්මස්ථානය කියලා කියන්නේ අපේ මනසට එන ලෙඩ වලට ගන්න බෙහෙතක්. හොඳද? කර්මස්ථානය කියලා කියන්නේ මනසට එන ලෙඩ වලට ගන්න බෙහෙතක්. එතකොට ඕගොල්ලෝ කයට ලෙඩක් එනකොට මේ ලෙඩේ Tamanට ආවේ මෙන්න මේ ලෙඩේ කියලා. දැන් ඕගොල්ලෝ හිතන්නකො පුංචි දරුවෙක් ඉන්නවා කියලා. මේ පුංචි දරුවට තේරෙන්නේ නැහැ නේද? එයාට තියෙන ලෙඩේ මොකක්ද කියලා. ඒකට එතන තියෙන ගැටලුව මොකක්ද? එයා ලෙඩේ පිළිබඳව දන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න අපිට කරන්න තියෙන දේ තමයි අපේ ලෙඩේ අඳුරගත්තේ ලෙඩේ පිළිබඳව දන්න නිසා. Tamanගේ ශරීරය ගැන Tamanගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය ගැන අපි දැනගෙන ඉන්න නිසා Tamanගේ ශරීරයේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් වෙනකොට Tamanට තේරුම් ගන්න පුළුවන්. එයි Taman ශරීරය ගැන හිතන නිසා. ශරීරය දැනෙන නිසා. අපි මනස ගැන හිතන්නේ නැති නිසා, මනස ගැන හොයන්නේ නැති නිසා තමයි මේ මනසට එන ලෙඩ අපිට හොයාගන්න බැරි. එහෙනම් මතක තියාගන්න කර්මස්ථාන හොයනකොට ඕගොල්ලෝ හැම කෙනෙක්ම පළමුවෙන්ම කරන්නට ඕනි දේ තමයි මේ භාවනා කර්මස්ථානයක් තෝරගන්නකොට ඉස්සලාම පළවෙනි ඉලක්කය කරගන්න ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව දෛනිකව වඩන්න. දෛනිකව වඩලා මේ ආනාපාන සති භාවනාව තුළින් හිත දියුණු කරන්න. ඒ කියන්නේ හිත සංවර කරගන්න. හිත මේ දුර යන ස්වභාවය අඩු කරගන්න. Tamanගේ මනසට හැදෙන ලෙඩ Tamanගේ මනසට මේ මොහොතේ ඇති වෙලා තියෙන සිතුවිල්ල මොකක්ද කියලා දැනගන්න තරමට Tamanගේ මනස දියුණු කරගන්න මේ ආනාපාන සති භාවනාව තුළ. මේ ආනාපාන සති භාවනාව තමයි අපි හොඳටම පුරුදු කරන්න ඕනේ. ආනාපාන සති භාවනාව පුරුදු කරනකොට අපි මේ දුර මෙච්චර කාලයක් දුර ගියපු හිත දුර දුවමින් තිබ්බ හිත අපිට පුළුවන්කම තිබෙනවා එක තැනකට මේකේ අපේ හිතට එන සිතුවිලි ශනිකව අවබෝධ කරගැනීමේ තරම්ම අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහට අපේ හිත දියුණු කරගන්න පුළුවන් විදිහට අපේ මේ ආනාපාන සති භාවනාව තුළින් හිත පුරුදු කරන්න පුළුවන්. එතකොට හිත සංවර වෙනවා. දැන් සමහරලාට අපේ හිතට ආවේ දේශ සිතුවිල්ලක් කියලා නොදන්නාකමක් අපිට දැනෙන්නේ ඒ වෙලාවේ අපේ මනසට ආපු සිතුවිල්ල පිළිබඳව අපි නොදන්නාකම නිසානේ. ඒ කියන්නේ අපේ හිත වෙන තැනක තියෙන නිසානේ. මට ආවි මෙන්න මේ සිතුවිල්ලක් කියන එක දැනගන්න බැරි වුණේ ඒ නිසානේ.
ඒ වෙලාවේ මට ඇති වෙලා මට දැන් ආවේ තරහ සිතුවිල්ලක් කියන එක දැනගත්තොත් අපි දැනගන්නවා එහෙනම් දැන් ඔන්න මට කවුරු හරි කෙනෙක් තරහක් ආවොත් ඒ තරහා ආවා කියලා මම දැන් දන්නවා. ඒ දැන් දන්නකොට මොකද වෙන්නේ? දැන් මම දන්නවා නම් දන්නවා නම් මට දැන් තරහ සහගත සිතුවිල්ලක් තියෙන කියලා මම දන්නවා. ඒ වෙලාවේ ඒ සිතුවිල්ල වැඩ පවත්වන්න මම මෛත්‍රී කරන්න ඕනේ. නේද? දැන් අපිට කවුරු හරි යාළුවෙක් ගැන තරහක් ඇති වෙනවා. තරහ ඇති වෙච්ච ගමන් මෙච්චර කාලයක් අපි කරේ ඒ තරහ ආවට පස්සේ ඒක ගැන හිතුවා. එයා මට මෙහෙම කරානි මට මේ එහෙම කරපු නිසානේ මට මෙහෙම වුනේ නේද? ඒ වගේ අපි හිතනවා. හිතලා නැවත වෛරයේ පතුරවනවා. හිත ඇතුළෙම වෛරයේ පතුරවනවා. හැබැයි අපිට පුළුවන් නම් මම මේ වෛර කිරීමේ ප්‍රතිඵලයක් නෑ මං එයාට මෛත්‍රී කරනවා. එයා සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා ඒ මොහොතේම Tamanගේ සිතට ආපු වෛර සිතුවිල්ල මැඩපවත්වලා දානවා. මේක තමයි කියන්නේ මොකක්ද? මේක තමයි සතර සතිපට්ඨානිය වඩනවා කියලා කියන්නේ. දැන් මේ කියන්නේ චිත්තානුපස්සනාව වඩනවා. Tamanගේ හිතට එන සිතුවිලි ගැන හොයා බලාගෙන ඉන්නවා. Tamanගේ හිතට ආවේ රාග සිතුවිල්ලක් නම් දැන් ඔන්න රාග සිතුවිල්ල ආපු මොහොතේ ඕනි කර්මස්ථානේ ගන්න. රාග සිතුවිල්ලක් ආව දැන් මට දැන් ඒ ගැන ආසාවක් එනවා කැමැත්තක් එනවා. එයා ගැන මට ආසාවක් කැමැත්තක් එනවා කියලා දැනගන්න. දැනගත්ත ගමම මොකද කරන්නේ? ඒක අනිත් පැත්තට හරවන්න අපි කරන දේ තමයි කායගත සතිය හෝ නේද මරණානුස්සතිය හෝ ඒ වගේ අර භාවනා ක්‍රමයක් අපි එතනට ගන්නවා. ඒ සිතුවිල්ල ආපු වෙලාවට ඕනි අපි ඒකට අවශ්‍ය කරන කර්මස්ථානේ ඒ වෙලාවේ බෙහෙතක් විදියට ගන්න. හරිද? එතකොට දැන් බලන්නකෝ. දැන් එතකොට අපිට තරහ සිතුවිල්ලක් ආවා කියලා දැනගත්ත ගමන් මේකට අදාළ කරන බෙහෙත දුන්නා. අපි මේ ලෙඩේ හොඳ කරගත්තා. එතකොට දැන් අපේ තරහ සිතුවිල්ල නැති වුණා නම් අපි ඊට පස්සේ ආයෙසරයක් මේක මොනවද දැන් ඒ කියන්නේ හෙම්බිරිස්සාවට බෙහෙතක් බීලා හෙම්බිරිස්සාව හොඳ වුණාට පස්සෙත් අපි බෙහෙත බී නෑනේ හැමදාම. ආයෙ ලෙඩේ හැදුනට පස්සේ බෙහෙත බොන්නේ. ලෙඩේ ඒ වෙලාවේ ආවට පස්සේ ලෙඩේට අදාළ කරන බෙහෙත ඒ වෙලාවේ තමයි බොන්නේ. එහෙනම් මෛත්‍රී සිතුවිල්ල වඩලා මෛත්‍රී පාවිච්චි කරන්න ඕනේ මේ වෙලාවට. එතකොට රාගික සිතුවිල්ලක් ආවට පස්සේ රාගික සිතුවිල්ල මැඩපවත්වන්න තමයි අපි අර විදියට බෙහෙත දෙන්න ඕනේ. සමතේ අපිට තියෙන්න ඕනේ ඔන්න ඔය හේතුව නිසා කර්මස්ථානේ තියෙන්න ඕනේ. ඒ නිසා මම ඕගොල්ලන්ට යෝජනා කරන දේ තමයි එක කර්මස්ථානයක් විතරක් මදි. රාගික සිතුවිල්ලක් ආවොත් ඒ රාග සිතුවිල්ල මැඩපවත්වන්න අපි කරන්න ඕනේ ඒකට අදාළ කරන කර්මස්ථානයක් ළඟ තියා ගන්න ඕනේ බෙහෙතක් වගේ. මෛත්‍රී සිතුවිල්ලක් මෛත්‍රී මේ තරහසාගත සිතුවිල්ලක් ආවට පස්සේ තරහම සිතුවිල්ල මැඩපවත්වන්න අපි කරන්න ඕනේ මෛත්‍රී අපි ළඟ තියා ගන්න ඕනේ. ඒකට මෛත්‍රියත් අපි තියා ගන්නවා. ඒකට ඒ විදිහට තම රාග, දේශ, මෝහ කියන සිතුවිලි වර්ග තුන තමයි අපිට එන්නේ. ඒකට රාගයේ සිතුවිල්ලක් ආවම රාගයේ මැඩපවත්වන්න භාවනා කර්මස්ථානයක් පුරුදු කරලා තියෙනවා. දේශ සහගත සිතුවිල්ලක් ආවට පස්සේ දේශයේ මැඩපවත්වන්න අපි ඒකට අදාළ කරන මෛත්‍රී සිතුවිල්ලක් අපි පුරුදු කරලා තියෙන්න ඕනේ. බෙහෙත ළඟ තියා ගන්න ඕනේ. ඊට පස්සේ මෝහයක් සිතුවිල්ලක් ආවට පස්සේ මෝහ සිතුවිල්ල මැඩපවත්වන්න බුද්ධානුස්සති ධම්මානුස්සති වගේ ඒ වගේ සිතුවිල්ලක් එන්න ඕනේ. දැන් මම උදාහරණයක් කියන්නම්. කෙනෙකුට දන් දෙන්න හිතෙන්නේ නැහැ. දන් දෙන්න හිතෙන්නේ නැහැ. එතකොට එයා වඩන්න ඕනේ ත්‍යාගානුස්සතිය. ත්‍යාගානුස්සතිය වඩන්න ඕනේ. එතකොට දන් දෙන්න හිතෙන කැමැත්තක් ඇති වෙන විදිහට සිතුවිල්ල ඇති වෙනවා. එතකොට මෙන්න මේ වගේ තමන්ගේ ලෙඩේට අදාළ කරන බෙහෙත තමයි ළඟ තියාගන්න ඕනේ. එතකොට ඒක. එතකොට මම තව උදාහරණයක් නේද දෛනිකව මේක පුරුදු කරන්න ඕනේද මේ භාවනා තුනම කියලා කෙනෙකුට මේක වෙන්න ඕනේ. හිතන්න කෙනෙකුට තියෙන්නේ වැටිපුර එන්නේ මොකක්ද කියලා හිතන්නකෝ. දැන් ඕක අපි දැන් ආනාපාන දැන් එතකොට අපි ආනාපාන සති භාවනාව පුරුදු කරගෙන යනකොට හිත සියුම් වෙනකොට හිතට ගොඩාක් මේ මනස ඇතුළට එන සිතුවිලි ගැන ලොකු අවබෝධයක් දැනෙන්න ගන්නකොට ඒ කියන්නේ දැන් සියුම්ව මේ කියන සිතුවිලි ග්‍රහණය කරගන්න පුළුවන් වෙනකොට මට දැන් ආවේ රාග සිතුවිල්ලක් මට ආවේ දැන් දේශ සිතුවිල්ලක් මට දැන් ඇවිල්ලා තියෙන්නේ මෝහ සිතුවිල්ලක් එතකොට කියලා ඉවරලා දැනගන්න පුළුවන් ඒ සිතුවිලි කියන්නේ සිතුවිලි කියන දේවල් ඇති වෙන්නේ ඉතාම ශණයකින් ඇති වෙනවා මම ඉස්සරහදී කතා කරනවා මේ සිතුවිලි ඇති වෙන්නේ කොහොමද කියලා එතකොට මේ කියන සිතුවිල්ලක් ඇති වෙනකොටම අපිට ටක්කාලා දැනගන්න පුළුවන් එතකොට ෂණයකින් Tamanට ඇති වෙච්ච මේ සිතුවිල්ල අවබෝධ කරගෙන ඒකට අදාළ කරන බෙහෙත දෙන්න Taman ළඟ තියෙන්න ඕනේ. හිතන්නකො කාට හරි වැඩිපුර ඇති වෙනවා රාග සිතුවිලි. කාට හරි වැඩිපුර ඇති වෙනවා දේශ සිතුවිලි. කාට හරි වැඩිපුර ඇති වෙන්නේ මෝහ සිතුවිලි. ඒ කියන්නේ දැන් සිතුවිලි 100ක් ආවොත් ඒ 100න් 70ක්ම හිතන්නකො තරහ සිතුවිලි කියලා.
දැන් අපි කියමුකෝ හෙම්බිරිස්සාව කැස්ස මේ වගේ ලෙඩ දෙක තුනක් තියෙනවා. එතකොට මෙයාට වැඩිපුර කැස්ස නැහැ. හොඳද? මෙයාට වැඩිපුර තියෙන හෙම්බිරිස්සාව කියනකො මේක දැන් එකපාරක් බෙහෙත් දීුවාට පස්සේ හොඳ වෙනවා. හැබැයි ආය වැඩිපුර හැදෙන්නේ හෙම්බිරිස්සාව. එතකොට අපි මොකද්ද කරන්නේ? ඒ හෙම්බිරිස්සාව හොඳ කරගන්න අපි දිනපතා එක දිගට බෙහෙත් ටිකක් බීගෙන යනවා. ලෙඩේ හොඳ වෙනකල්. එහෙමනේ අපි කරන්නේ. ලෙඩේ හොඳ වෙනකල් එක දිගට බෙහෙත් ටික බීගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? අන්න ටික කාලයක් යනකොට Tamanගේ ලෙඩේ නිට්ටාවටම සුව වෙලා යනවා. එතකොට Tamanට ඇති වෙන්නේ වැඩිපුර දේශය නම් තරහ නම් වැඩිපුර එන්නේ අරකින් අර සිතුවිලි තුනෙන් දේශය නම් අපි ගන්න ඕනි ඒකට අදාළ කරන මෛත්‍රිය උදී හවහා හැම වෙලාවකම පුරුදු කරන්න ඕනේ. පුරුදු කර කර අර දෛනිකව ඇති වෙන හැමදාම හැම මොහොතකම ඇති වෙන මේ කියන තරහ සිතුවිලි මට පවත්වා ගන්න ඕනේ. ඒතකොට තව කෙනෙකුට තියෙන්නේ තරහ එන්නේ නැහැ. රාග සිතුවිලි එන්නේ නැහැ. හැබැයි යට මේකද විශ්වාසයක්. අන්න එයාට පුළුවන් බුදුගුණ භාවනාව වඩන්න. ධම්මානුස්සතිය වඩන්න. සංඝානුස්සතිය වඩන්න. ඡාගානුස්සතිය වඩන්න. දේවතානුස්සතිය වඩන්න. උපස්මානුස්සතිය වඩන්න. වඩලා මොකද්ද කරන්න ඕනේ? ඒ තුලින් Tamanගේ හිතට ඇති කර ගන්නවා මොකක්ද? අන්න විශ්වාසයක් ඇති කර ගන්නවා මේ කර්මඵල විශ්වාසය ඇති කර ගන්න. එතකොට විශ්වාසය ඇති කරලා මොකද්ද කරන්නේ? අන්න අපේ හිත සංවර කර ගන්නවා අර ලෙඩේට බෙහෙත දෙනවා. තේරුණාද? එතකොට අම්මේ තාත්තේ දරුවනේ මතක තියාගන්න එක කර්මස්ථානයක අපි මෙච්චර කාලයක් මේ භාවනාවේ පැටලිලා ඉන්නේ මෙතන. හරිද? ඔහේ භාවනා කරනවා කියලා ඉවරලා ඔහේ කර කර ඉන්නවා. එහෙම නෙවෙයි. මේ හිතත් එක්ක කරන ගණදෙනුවක් මේ භාවනාව කියලා කියන්නේ. එතකොට මේ හිතට එන ලෙඩ ටික බෙහෙත් ටිකක් දීලා සුවපත් කරගන්න ක්‍රමයකටයි අපි එළෙමින්න ඕනේ. එතකොට සමත භාවනාවේදී මේ සමත භාවනාව වඩනවා කියලා කියන්නේ මෙන්න මේ කියන අකුසල් සිතුවිලි ශ්‍රණයකින් අඳුනගෙන ඒ කියන කුසල් සිතුවිලි අඳුරගෙන ඒවට අවශ්‍ය කරන බෙහෙත් ටික දෙන එකයි මේ සමත භාවනාවේදී කරන්න ඕනේ. භාවනාවේ දිනුවොත් බලාගෙන ඉඳි වැඩි වෙනවා. හරි. එතකොට මේක දකින්න නම් අපි 100න් ඉන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ හිතට ආපු සිතුවිල්ල මොකක්ද කියන එක දැනගන්න නම් තමන් 100න් ඉන්න ඕනේ. 100න් ඉන්න තුනොත් එහෙම අපිට දැනෙන්නේ නැහැ. අපි තමන්ට ආවේ රාගද, දේශද, මෝහද සිතුවිල්ල මොකක්ද කියන එක අපිට තේරෙන්නේ නැහැ. මොකද මනසට ආපු සිතුවිල්ල අපි දන්නේ නැහැනේ. ඒකට දැන් උදාහරණයක් විදිහට චක්කු සෝත ගාන ජීවා කාය මන. එතකොට මට දැන් ඇති උනේ මොන සිතුවිල්ලක්ද කියන එක. දැන් උදාහරණයක් විදිහට මට දැන් ඇති උණු දැන් කියනවා චක්කු විඤ්ඤාණය. එතකොට ඇහෙන රූපයක් දැක්කා. ඒ රූපේ දැක්කට පස්සේ දැන් ඇති වුණා ඒ ගැන හිතලා චක්කු විඤ්ඤාණයක් හටගත්තා. අපි ඉස්සරහදී කතා කරනවා මේ විඤ්ඤාණ හයක් ඇති වෙන්නේ කොහොමද කියලා. ඒකට මට දැන් ඇති උනේ ඒක. ඒකට ඒක තුලින් මට ඇති උනේ රාගයක්ද, දේශයක්ද, මෝහයක්ද කියලා අඳුරගෙන ඒ විඤ්ඤාණය අපි අයින් කරනවා. මම උදාහරණයක් කියන්නම්. මෙන්න මෙහෙම කතාවක්. දැන් ඕගොල්ලොන්ට මම කියන්නම්කො මෙහෙම චක්කු සෝත ගාන ජීවා කාය මන කියන මේකෙදි චක්කු විඤ්ඤාණයක් හට ගන්නා විදිය මම කියන්නම්කො. චක්කු විඤ්ඤාණය හටගන්නේ දැන් අපේ ඇහැ තියෙනවා. හොඳද? ඇහැ තියෙනවා. ඇහැට පේනවා ඉස්සරහා රූපයක්. අපි කියමුකෝ මේ පෑන කියලා හිතන්නකෝ. මෙන්න මේ පෑන පේනවා ඇහැට. එතකොට දැන් මේ චක්කු විඤ්ඤාණය ඇති වෙන්න මේ කියන විඤ්ඤාණය කියලා කියන්නේ මේ මනසේ මේ සිතුවිල්ල ඇති වෙන්න බලපාන්නේ මොනවද? ඇහැ තියෙනවා. ඊට පස්සේ මෙතන පෑන තියෙනවා. ඊට පස්සේ දැන් මෙතනට ආලෝකය වැටලා තියෙනවා. හොඳද? එතකොට චක්කු විඤ්ඤාණයක් හටගන්න විඤ්ඤාණයක් කියලා කියන සිතුවිල්ලක් හටගන්න බලපාන කාරණා තුනක් මොකක්ද? ඇහැ තියෙනවා, මේ කියන රූපය තියෙනවා, ආලෝකය තියෙනවා. එතකොට බැරි වෙලාවත් මේ වෙලාවේ මේ ආලෝකය නිවිලා ගියොත් මොනවා වෙයිද? මගේ ඇහැට මේ රූපේ මේ පෑනේ රූපේ පේනවද නැද්ද? පේන්නේ නැහැ. හරිද? පේන්නේ නැහැ. එතකොට දැන් මෙහෙම පෑන අයින් කරලා මට දැන් පේන්නේ ඇහැ තියෙනවා, ආලෝකය තියෙනවා, රූපයක් නැහැ. දැන් ඔන්න ඔහොම තියෙනවා. එතකොට චක්කු විඤ්ඤාණයක් හටගන්න බලපාන කාරණා තුනක් තියෙනවා. ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, ආලෝකයක් තියෙනවා. එතකොට දැන් ඔන්න මම මේ පෑන කියලා ඔන්න දැන් මගේ හිතේ සිතුවිල්ලක් ඇති වුණා. මේ පෑනත් කෙලවල ඇති වුණා.
එතකොට දැන් සිතුවිල්ල දැන් මම කියන මෙතන දැන් සිතුවිල්ලක් තියෙනවා. එතකොට දැන් මේ සිතුවිල්ල හටගත්තේ ඇහැ, පෑන, ආලෝකය තුනම එකතු වෙලා තමයි මේක හටගත්තේ. දැන් මේ කියනකො සිතුවිල්ල. එතකොට මේ සිතුවිල්ල අයිති කාටද? දැන් මේ පෑන කියලා අපි අල්ලගත්ත සිතුවිල්ල කාටද අයිති? පෑනටද අයිති? දැන් මේ තුනක බලපෑමෙන් මේ සිතුවිල්ල හටගත්තේ. එතකොට මේක ඇහැටද අයිති? නෑනේ. ඇහැට අයිති කියන්න බෑ. මොකද ආලෝකයයි පෑනයි නැත්තම් පෑන කියන සිතුවිල්ල හැදෙන්නේ නෑ. එහෙනම් ආලෝකයටද අයිති මේ පෑන කියන සිතුවිල්ල? නෑනේ. ආලෝකයට කියන්නේ මොකද ඇහැ නැත්තම් මේ පෑන නැත්තම් හැදෙන්නේ නෑ. එතකොට මේ තුනේම එකතුවකින් තමයි මේ කියන පෑන කියන නැත්තම් මේ කියන සිතුවිල්ල ඇති වෙන්නේ. අපි කියනවා චක්කු විඥානය. ඇහැ උපයෝගී කරගෙන ඇතිවෙච්ච විඥානයක් නිසා සිතුවිල්ලක් නිසා අපි කරන චක්කු විඥානයක් කිව්වා. එතකොට මේ චක්කු විඥානය අයිති කෙනෙක් නෑ. ඇහැට අයිති කියන්නත් බෑ, පෑනට අයිති කියලා කියන්නත් බෑ, ආලෝකයට අයිති කියන්නත් බෑ. එහෙනම් මේක කාටද අයිති? මේ විඥානය ඇහැට අයිතිත් නෑ, පෑනට අයිතිත් නෑ, ආලෝකයට අයිතිත් නෑ. එහෙනම් මොකද්ද කරන්නේ? මේක කාටවත් අයිති විඥානයක් නෙවෙයි. අපි මොකද්ද කරන්නේ? මේ ඇහැටත් අයිති නැති, පෑනටත් මේකට අයිති නැති, ආලෝකයටත් අයිති නැති විඥානයක් අපි අපේ කියලා අල්ලගන්නවා. මෙච්චර කාලයක් අපි කරන්නේ ඕකද? අපි ඒක අල්ලගන්නවා. මේ එකටවත් අල්ලද. මෙතන චක්කු, ඇහැ, සෝත, කන, කනට ඇහිච්ච ශබ්ද, ඇහැට දැකපු රූප, මේ ඔක්කොම හටගත්තේ කාරණා කීපයක් එකතු වෙලා. ඒකට ඇහැට මේ රූප අයිති නෑ. මේ විඥානයේ ඇහෙන් බලපු රූප අයිති කියලා අල්ලගත්තේ සිතුවිල්ල. ඒ සිතුවිල්ල ඇත්තටම ඇහැට අයිති නෑ. කනට ඇහිච්ච ශබ්දය ඇත්තටම කනට අයිති නෑ. ඒක සිතුවිල්ල. ඒ සිතුවිල්ල වෙන එකක්. අපි කරන දේ තමයි මේ අපිට අයිති නැති සිතුවිලි ටිකක් අල්ලගෙන අපි මොකද කරන්නේ? මගේ කියලා කොහෙවත් යන සිතුවිලි ටිකක් මගේ කියලා අල්ලගන්නේ. හරිද? විදර්ශනාවේදී කරන්න ඕනේ දේ තමයි මේක මේ ඇහැට රූපයක් දැක්කට පස්සේ ඒ රූපේ දැක්කට පස්සේ මොකද්ද කරන්නේ? මේ රූපේ මට අයිති රූපයක් නෙවෙයි. මොකද මේක ආලෝකය, රූපය, ඇහැ කියන තුනම පාවිච්චි වුණා. එහෙනම් මට අයිති නෑ. මොකද මේක විඥානයක් විතරයි. කියලා හිතන්න පුළුවන් මනසක් හැම වෙලෙම හදන්න ඕනේ. එතකොට අපිට මේ චක්කු සෝත ගාන ජීවා කාය මන කියන මේ කියන සත් ඉන්ද්‍රිය හයෙන්ම අරමුණු මේ වගේ සිතුවිලි හට ගන්නවා. චක්කු සෝත ගාන ජීවා කාය මනස කියන මේ කියන හයෙන්ම හැම මොහොතකම අපි මේ කියන විඥානයන් නැත්තම් සිතුවිලි අපි එකතු කරගන්නවා. එහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නේද? දිවෙන් රස දකිනවා, බලනවා. මේ විදියට මනසින් සිතුවිලි ඇති කරගන්නවා, හිතෙන් හිතා සිතුවිලි ඇති කරගන්නවා. මේ විදියට සිතුවිලි වර්ග 6ක් අපි හැම මොහොතකම ඇති කරගන්නවා. හැම මොහොතකම ඇති කරගන්නවා. ඒ සිතුවිලි 6 ලෝභ, දේශ, මෝහ විදියට අපි එකතු කරගන්නවා. බලන්න බල ලස්සනයි. එතකොට අපි පුරුදු කරන්න ඕනේ තමයි අපේ මනසින් දකින්න පුළුවන් වෙන්න ඕනි හැම වෙලාවකම දැන් මට ඇති උනේ චක්කු විඥානයක්. එහෙන් රූපයක් දැකලා මට ඇතුනේ දැන් චක්කු විඥානයක්. මේ චක්කු විඥානේ මට අයිති නෑ. මේක වෙන තැනක මේ ඇහැට අයිතිත් නෑ. මේ කියන රූපෙට අයිතිත් නෑ. එහෙනම් මේක මට අයිති දෙයක් නෙවෙයි කියලා ඒ චක්කු විඥානේ මගේ කියලා අල්ලගන්නේ නැතුව. මගේ කියලා අල්ලගන්නේ නැතුව අපි ඒ වෙලාවේ මේක මේ මානසික සිතුවිල්ල ඒ විඥානය අපිට අයින් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි දකිනවා දැන් පිරිමි කෙනෙක් කාන්තාවගේ රූපයක් දකිනවා. එතකොට රූපේ දකින්න බලපෑම මොකක්ද? ඇහැ බලපෑවා, ඒ කාන්තාවගේ රූපේ බලපෑවා, ආලෝකයේ බලපෑවා. ඒක බලපාලා විඥානයක් හටගත්තා. එතකොට මේ විඥානයේ අයිති ඒ කාන්තාවටද, ඇහැටද, ආලෝකයටද? ඔය තුනම එකතු වෙලා තමයි මේ විඥානය හටගත්තේ. එතකොට කාන්තාවට අයිතිත් නෑ, ආලෝකයට අයිතිත් නෑ, අපි දැකපු ඇහැට අයිතිත් නෑ මේ රූපේ. එහෙනම් ඒ ලස්සන කාන්තාවක් කියන අපිට ඇති වෙච්ච විඥානය අපේ මේ කාරණා තුනක් බලපාලා ඇති වෙච්ච විඥානයක්. එහෙනම් ඒ සිතුවිල්ල ලස්සනයි කියලා ඒ ඇති කරගත්ත රාගික සිතුවිල්ලක් නම් ඇති උනේ අන්නේ වෙලාවේ අපි දැනගන්නවා මොකද්ද? දැන් මට ඇති උනේ රාගික සිතුවිල්ලක්. හැබැයි මේ රාගික සිතුවිල්ල මගේ ඇහැ නිසා නෙවෙයි හටගත්තේ, මේ ආලෝකය නිසා නෙවෙයි හටගත්තේ, මේ කාන්තාව නිසා නෙවෙයි හටගත්තේ, මේ තුනේම එකතුවක් නිසා හටගත්ත විඥානයක් තියෙන චක්කු විඥානයක්.
මේක මම මගේ කියලා අල්ලගත්තා. ඒක දැන් ලෝභයක් විදිහට අල්ලගන්නේ. ලෝභයක් විදිහට අල්ල ගන්නවා, ආසාවෙන් අල්ල ගන්නවා. ඒකෝර කොහෙවත් යන විඥානයක් මතකයක් අපි අපේ කියලා අල්ල ගන්නවා. අල්ලගෙන ඒක අකුසලයක් විදිහට අපි එකතු කරගන්නවා. අන්න ඒ වෙලාවේ අපිට දකින්න පුළුවන්කම තියෙනුනේ මට දැන් ඇති උනේ චක්කු විඥානයක්. එතකොට මේක මට අයිති නැති දෙයක්. මම මේක ලෝභයෙන් අල්ල ගන්නවද නැද්ද කියලා ඉවරලා ඒක මට අයිති දෙයක් නෙවෙයි කියලා ඒ වෙලාවේ අතහරින්න පුළුවන් වෙන්න ඕනි කියලා කියන්නේ විදර්ශනාව කියලා. ඒක විදර්ශනාව. හැම වෙලේම විදර්ශනා කරනවා. අපි තරහ ගන්න කවුරු හරි අපිට බයිනවා. බයිනකොට ඇහෙන්නේ කාටද? එතකොට බයින කෙනෙක් ඉන්නවා නේද? ඒක શબ્දයක් විදිහට අපිට කනට ඇහෙනවා. එතකොට දැන් මේක විඥානයක් විදිහට හටගත්තේ කොහොමද? බයින શબ્දයක් අපිට බලපෑවා. මේ අපේ කනත් බලපෑවා. එතකොට මේ කන ඒකෙන් විඥානයක් හටගත්තා. එතකොට ඒක අපි අල්ලගත්තේ නැත්නම් ඒ විඥානේ නේද? ඒක අපි අල්ලගන්නේ නැහැ. හැබැයි අපිට අල්ලගන්න නැතුන් ඉන්න බෑ. මොකද මෙච්චර කාලයක් කරේ අල්ලගත්ත ඒක. රාග සිතුවිල්ලක් අපිට ඇති වුණාට පස්සේ අපි කරේ රාග සිතුවිල්ල අල්ලගත්ත එක. තරහ සිතුවිල්ලක් ආවට පස්සේ තරහ සහගත සිතුවිල්ල අපි අල්ලගත්ත එක කලේ. ඇයි අල්ලගත්තේ හේතුව තමයි මේ සිතුවිල්ල අපි හරියට හඳුනාගත්තේ නැති. එතකොට මේකට බෙහෙත දන්නේ නැති නිසා. එහෙනම් අපිට රාග සිතුවිල්ලක් ආවි කියලා දැනගත්ත ගමන්ම අපිට ඒ වෙලාවේ මෛත්‍රී විතරක් නම් අපි පුරුදු කරලා තියෙන්නේ මොකද වෙන්නේ? රාග සිතුවිල්ල අපිට අංකල් අල්ල ගන්නවා. ඇයි? අපි ඒකට බෙහෙත දෙන්න දන්නේ නැහැ. අන්න එතකොට රාග සිතුවිල්ලක් ආවේ කියලා අපි කායගත සතියෙන් ඊට පස්සේ අපි පුරුදු කරලා තියෙන්න ඕනි. අන්න ඒ භාවනාව පුරුදු කරලා තියෙනකොට අපිට අංකාලා කාන්තාවගේ රූපයක් දැක්කා. ඒක අපි විඥානයක් හටගත්තා. දැන් රූපයෙන් විඥානයක් හටගත්තා. එහෙන් රූපයක් දැකලා දැන් චක්කු විඥානයක් හටගත්තා. ඊට පස්සේ ඒ කාන්තාව කතා කරා නම් අපිට දැන් චක්කු සෝත විඥානයකුත් හටගත්තා. දැන් ඔන්න චක්කු විඥානයයි සෝත විඥානයයි දෙකම තියෙනවා. එතකොට අපි මොකද කරන්න ඕනි? අන්න කායගත සතිය උන්ට ගෙනාව ටක්කාලා ඒ විඥානය ඇති වෙච්ච ගමන්ම අපි කරන දේ තමයි මොකක්ද? අපෝ ඒ શબ્දය මම මගේ කියලා අල්ල ගන්නෙ නෑ. ඕ ඒ શબ્දය මෙන්න මේ తాවකාලිකයි මෙහෙමයි කියලා ඉවරලා ඔන්න શબ્දය අපි විදර්ශනා කරලා අයින් කරා. ඒ රූපය ගැන සිතුවිල්ලක් ඇති වුණා. ඒ රූපය ගැන සිතුවිල්ල ඇති වුණාට පස්සේ ඒ රූපයේ අනිත්‍ය ස්වභාවය දැකලා මේ රූපයත් විනාශ වෙලා යනවා. මේක පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච එකක්. මේක මම අල්ලගන්නේ නෑ. මේක රාග සිතුවිල්ලක් කියලා ඒ වෙලාවෙම විදර්ශනා කරලා ඒක අයින් කරලා දානවා මනසේ. කවුරු හරි බැන්නා. බයිනකොට ඒක තරහ සිතුවිල්ලක් කියලා දැනගත්තා. අනේ ඒ බැනුපු එක්කෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන බෙහෙත දුන්නා. ඒ සිතුවිල්ල මගේ කරගන්න නැතුන් අයින් කරලා දැම්මා. මෝහ සිතුවිල්ල මෝඩකමක් වෙනවා. විශ්වාසයක් නැතිකමක් වෙනවා. ඒ වෙලාවට බුදුගුණ භාවනාව ගත්ත අයතන්ට අරගෙන අනේ බුදුහාමුදුරු මෙච්චර අනන්ත ගුණයෙන් යුක්තයි. ඒ විශ්වාසය මට තියෙනවා. අනේ මම මෝහයෙන් මුලාවෙන් මෝඩ වෙන්නේ නැහැ කියලා ඒ වෙලාවෙම ඇතිවෙච්ච විඥාණය අයින් කරලා දානවා. හරිද? දැන් මේ මොකද්ද මේ කියන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වඩන්නේ. සතර සතිපට්ඨානෙ වඩන්නේ. විදර්ශනාව පුරුදු කරන්නේ. සමතිය තුළ ඉඳගෙන විදර්ශනාව පුරුදු කරන ඕගොල්ලන්ගේ හිතේ ඕගොල්ලෝ නොදැනුවත් ලෝභ, දේශ, මෝහ කියන අකුසල් සිතුවිලි ඇති වෙන එක මැඩපවත්වමින් ඔබ ගමනක් යනවා. සමතිය තුළ යනවා. අන්න එතකොට ඕගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලන්ගේ එවෙලේ ඒ මොහොතේ එන ලෙඩේට අදාළ කරන බෙහෙත ළඟ තියෙන නිසා තමයි මේ වැඩි කරගන්න පුළුවන්. හැබැයි එතකොට මේ ආනාපාන සති භාවනාව දියුණු කරලා හිතට මේ එන ක්ෂණයකදී එන ක්ෂණයට එන මේ සිතුවිලි වර්ග 6 හඳුනගන්න. චක්කු විඥාන, සෝත විඥාන, චක්කු සෝත ගාන ජීවා කාය මනස කියන මේ විඥාන මට දැන් අන්නේ මනසටයි මේ සිතුවිල්ල ආවේ. මගේ ඇහැ උපයෝගී වෙලායි මේ සිතුවිල්ල ආවේ. මගේ කන උපයෝගී වෙලායි මේ සිතුවිල්ල ආවේ. මගේ දිව උපයෝගී වෙලායි මේ සිතුවිල්ල ආවේ. මේක රාග සිතුවිල්ලක්, මේක දේශ සිතුවිල්ලක්, මේක මෝහ සිතුවිල්ලක්. මේකට දෙන්න ඕනි බෙහෙත මම දෙනවා කියලා ටංකාලා බෙහෙත දීලා මනසින් ආපු ලෙඩ ඉක්මනට හොඳ කරන්න පුළුවන් නම් මේ භාවනාවේ ප්‍රතිඵල ඉතායි. ඔන්නෝක තමයි සමත භාවනාව තුළ ඉඳගෙන හිත දියුණු කරනවා කියලා කියන්නේ. මේ කියන සතර සතිපට්ඨාන දියුණු කරනවා කියලා කියන්නේ මේක අපිට එක තැනක ඉඳලා එක මොහොතකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නේද? වැඩිපුර තරහ යනවා නම් මෛත්‍රී භාවනාව වැඩිපුර හැම වෙලාවකම වඩන්න. වැඩිපුර ලෝභය නම් ඇති වෙන්නේ කායගත සතිය වැඩිපුර වඩන්න. ඊට පස්සේ වැඩිපුර මෝහේ නම් ඇති වෙන්නේ ඒකට අදාළ කරන බුදුගුණ භාවනාව වඩන්න. වඩා ඊට අමතරව හිත දියුණු කරගන්න මේන සිතුවිලි හොඳට ශනික වඳුර ගන්න පුළුවන් වෙන තරමට මනස දියුණු කරන්න ඕන නිසා ආනාපාන සතිය වඩන්න. ඔය ටික කරලා බලන්න. ඔන්න ඔය විදිහට තමයි සතිය තුළ ඉඳගෙන භාවනාව වඩමින් මේ භාවනාව ප්‍රතිඵල ගන්නවා කියලා කියන්නේ. ඒ නිසා කර්මස්ථාන එකක් විතරක් තෝරගෙන හරියන්නේ නැහැ.
කර්මස්ථානේ අපිට ලෙඩේට එක ලෙඩක් නෙවෙයි මනසට හැදෙන්නේ. ඒ හැදෙන ලෙඩේට අවශ්‍ය කරන බෙහෙත් ටික අපි ළඟ තියාගෙන ඒකට අදාළ කරන බෙහෙත් ඒ වෙලාවේ ගන්න ඕනි. වැඩිපුර ඇති වෙන ලෙඩක් තියෙනවා නම් මානසිකව ඒ ලෙඩේට අදාළ කරන බෙහෙත් අපි දෛනිකව හැම මොහොතකම පුරුදු මොහොතකම බෙහෙත් ටික බීලා මේ ලෙඩේ සුවපත් කර ගන්න ඕනි. ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ භාවනාවේ දියුණුවක් මේ ජීවිතේ ලබා ගන්න පුළුවන්කම ලැබෙනවාමයි. ඉතින් ඒ නිසා හැම දිනාටම ආරාධනා කරනවා ඕගොල්ලෝ හොඳ කර්මස්ථාන ඒ ලෙඩට අදාළ කරන කර්මස්ථානයන් තෝරගෙන මේ භාවනාව පුරුදු කිරීමේ කාර්ය නිරත වෙන්න කියලා හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මේ භාවනා කර්මස්ථාන තෝරා ගැනීම සම්බන්ධව අද දවසේ අපි කතා කළේ ඉදිරියේදී අපි මේ කර්මස්ථාන පිළිබඳව තව බොහෝ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සිසිල භාවනා වැඩසටහනත් සමග හැම දිනාටම සම්බන්ධ වෙලා ඉදිරියට කටයුතු කරන්න කියලා ආරාධනා කරනවා. ඕගොල්ලන්ට තියෙන ගැටලු ප්‍රශ්න අපිත් සමග සාකච්ඡා කරන්න කියලා කතා කරනවා. ඕගොල්ලන්ට ලබා දෙන්න පුළුවන් හැම උපදේශයක්ම ලබා දෙන්නටත් අපි සූදානම්ින් සිටින බව කාරුණික හැම දිනාටම මතක් කරනවා. ඒ වගේම අනිත් අයටත් මේ පිළිබඳව දැනුවත් කරන්න කියලා මතක් කරනවා. අපි හැමෝම නිවන් දකින මාර්ගයේ පුළුවන් ඉක්මනින් මේ කටයුතු සිදු කරගන්නු කියන කාරණයක් හැම දිනාට මතක් කරනවා. පෙරුවන් සරණයි. තාක්ෂණික සහයෝගය ලබා දුන්න අපේ ජයෝදය ආයතනයේ ප්‍රියංකා ගුරුතුමීටත් බෙහෙවින්ම පින් අනුමෝදන් කරන ඔබ හැම දිනාටම නිවන් පිණිස මේ වැඩසටහන හේතු වේවා කියලා ප්‍රාර්ථනා